බාස්කට් බෝල් ගැහුවේ. බෝල ගහන එකත් එපා වෙනවා වෙලාවකට. ඉතින් මොකද කරන්නේ ඒකට? කම්මැලි නම් තමයි ඉතින්. මගේ පොඩි අදහසක් තියෙනවා. ගානක් හොයාගන්නත් පුළුවන්. ඒ මොකක්ද නේ? නිකමඩ වගේ කල්ලා බලමුද? අපිට කියන්න ඕනේ. මෙන්න මේකයි වැඩේ. මොකෝ බැරි කරලා බලමු. ඔන්න අපිත් එනවා. වැඩේ නම් මරු. එහෙනම් අපි දැන් යමු. අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න බේ. යමු. අද නම් උදේ ඉඳන් එක ලෙඩෙක්වත් ආවේ නෑනේ. හරිම කම්මැලි. එපා වෙනවා මෙහෙම ඉඳ ගියාම. ලෙඩුත් නැති එකේ පොඩ්ඩක් නිදිය ගන්න. වෙන මොනවා කරන්නද ඉතින්? දොස්තර මහත්තයෝ කොහේ දොස්තර මහත්තයා? මේ ඉන්නේ නිදාගෙන. දොස්තර මහත්තයෝ ඇයි ඇටෙන්ඩන්ට් ලෙඩට අමාරුද? අමාරු වෙන්න රෙඩ්ඩු ඉන්න බේ. දොස්තර මහත්තයා නිදාගෙන ඉඳලා හීනයක්වත් දැක්කද? හරි ඒ වයින් වැඩක් නෑනේ. දැන් ආව කාරණේ කියනවාකෝ. දොස්තර මහත්තයා නම් මේ නිදි. අන්නාගේ පොඩි උන් ටික බෙහෙත් ශාලාවක් දාගෙන. ඒ කොහෙද? ඩිස්පැන්සරියක් දාලා? ඩිස්පැන්සරියක්ද මොකද්ද කියලා නම් මන් දන්නේ නෑ. පොඩි උන් ටික ගහක බෝඩ් එකකුත් එල්ලගෙන ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවා. මම හිතන්නේ උන්ට දේව වරමක් ඇවිත්. මොකක් කිව්වා? මගේ වැයිච්චියේ කොහොමද එහෙම කරන්නේ? මේ වැයිච්චියේ හිත හොඳ දොස්තර මමනේ. හොඳයි මම ගිහිල්ලාම බලා ගන්නම්කෝ. මොකද්ද මේ නාඩගම කියලා? ඒක හොඳයි. දොස්තර මහත්තයාම ගිහින් බලන්නකෝ. සෙනගනම් පිළිලා හිටියා. මම්ම ගිහිල්ලා ඕක බලන්නම්කෝ. දැන් මම ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද එතන වෙන්නේ කියලා. අර ඉන්නේ. මොන නාටකම නටන්න හදනවද මන්දා? ගිහිල්ලාම බලමුකෝ. මොකද්ද මේ බෝඩ් එකක් ගහලා තියෙන්නේ? සුව වුණොත් ඔබ අපට 500යි. සුව නොවුනොත් අපෙන් ඔබට 1000යි. මුංයකෝ. මුම්මේ ගමන මගේ රස්සාවත් නැති කරන්න වගේ හදන්නේ. කවුද රැදි මේ පැත්තට නොපෙන්නේ? තවත් ලෙඩක් වෙන්න ඇති. ඒ අපේ හන්දියේ දොස්තර මහත්තයානේ. දොස්තර මහත්තයා යන විදිය නම් අල්ලන්නේ නැහැ හැබැයි. නිකන් තරහ ගිහිල්ලා වගේ. මේ දොස්තර මහත්තයා ඉන්නේ නම් හොදකට වෙන්න බෑ. අපි දැන් මොකද කරන්නේ? හරි අනේ. බය නැතුව ඉන්නකෝ. ඔය හැම දෙයකම බෙහෙත් මල්ලම තියෙනවා. ඔයා නම් කියයි. හරි අනේ. බය නැතුව ඉන්නකෝ. ජෙක් ඩැනියල්නේ ලොකු එදා. එයා ඔක්කොම බලාගනි. ජෙක් ඩැනියල්ද ලොකු එදා? මම හිතන්නේ ගියේ මමයි කියලා. ඇයි? බඩලොකු ඉන්නද? මේ දැන් ඔය කතාව නවත්තන්න. මෙන්න දොස්තර මහත්තයා ළඟටම ඇවිල්ලා. මේ අපේ දොස්තර මහත්තයානේ. එන්න දොස්තර මහත්තයෝ. ඔව් දොස්තර මහත්තයා තමයි. මොකද්ද මේ මෙතන වෙන්නේ? ඒ දොස්තර මහත්තයෝ මේ බෝඩ් එකේ ගහලා තියෙන්නේ දැක්කේ නැද්ද? අපි බෙහෙත් දෙනවා. මං ඉද්දි කොහොමද ඔයලා එහෙම බෙහෙත් දෙන්නේ? මමයි මේ ගමේ දොස්තර මහත්තයා. අපි ගමේ වෙද්දුනේ. ගමේ වෙද්දු නෙමෙයි උඹලා. රටේ වෙද්දු. හොඳයි කියනවාක බලන්න. දැන් ඔහෙලා මොකද්ද මෙතන කරන්නේ මේ? මෙහෙමයි දොස්තර මහත්තයෝ. අපේ බෙහෙත් වලට හොඳ වුණොත් 500යි. නිකන් හරි අපේ බෙහෙත් වලට හොඳ වුණ නැත්තම් අපි දෙනවා රුපියල් 1000ක්. එහෙමද? හොඳයි එහෙනම්.
මටත් ලෙඩක් තියෙනවා. මගේ ලෙඩේට බේත් කරලා බලමුකෝ. හොඳ කරන්න පුළුවන්ද කියලා. දොස්තර මහත්තයාට ලෙඩක් තියෙනවා. මම හිතන් හිටියේ දොස්තරලාට ලෙඩ දෙන්නේ නැහැ කියලා. එහෙමද හිතන් හිටියේ? හොඳයි දොස්තර මහත්තයෝ. දොස්තර මහත්තයාගේ ලෙඩේ කියන්නකෝ එහෙනම්. අපිට බෙහෙත් කරන්න පුළුවන්ද බලන්න. හරි. මෙන්න මේකයි මගේ ලෙඩේ. මගේ දිවට කිසිම රසක් දැනෙන්නේ නැහැ. අන්න ඒකට මට බේත් කරනවාක බලන්න. රස දැනෙන විදියට. දොස්තර මහත්තයාගේ දිවට කිසිම රසක් ගුණක් දැනෙන්නේ නැහැ කියලාද දොස්තර මහත්තයා කියන්නේ? ඔව් එහෙම තමයි. ඇයි ඒකට බේත් නැද්ද? තියෙනවා. සුමුදු ඔය කාබාට බෝතලය අරන් එන්න. මෙන්න මේ ගේනෝ. මේන් ගෙනාවා. ඔයගේ මේ සෑන්ති දෙකක් දොස්තර මහත්තයා කඩට දාන්නකෝ. කඩාරින්න දොස්තර මහත්තයෝ. මුම්මට පැට්‍රල්ට කටට දාන්න. පැට්‍රල්. ඔය දොස්තර මහත්තයාට රස දැනුනේ. ලෙඩේ හොඳ වුණා නේද? මගේ බඩටත් ගියා පැට්‍රල්. මයි යනවා යන්න. දොස්තර මහත්තයෝ 500ක් දීලා යන්න. ලෙඩේ හොඳ වුණානේ. මේ තියාගන්නවා. පුතුම ලැජ්ජාවක් වුණේ. මුන් මාව ඇන්දුවනේ. මුන්ට නම් පාඩමක් උගන්වන්නම ඕනේ. මොකද්ද මේකට කරන්නේද? හරි. ආවා දහසක්. දෙන්නම් කොඹලට හොඳ වැඩක් මම. ආයේ හරවගෙන යන්න ඕනේ. මේ පාර බලමුකෝ. මේ පාර මොන ආල කලච්චියක්ද දන්නේ. හරි. බය නැතුව ඉන්නකෝ. මේ පාර නම් ඉන්න හොඳකට වෙන්න බෑ. හරි ඉතින්. එන විදියකට මුහුණ දෙමු. දොස්තර මහත්තයෝ. මොකෝ මේ ගිය පයින්ම? මොකක් කිව්වා? ගිය පයින්ම කිව්වේ? මං කලින් ආවේ නෑනේ. දොස්තර මහත්තයා මොනවද මේ කියන්නේ? ඇයි දොස්තර මහත්තයෝ? දොස්තර මහත්තයා දැන් ටිකකට කලින් බෙහෙත් අරගෙන ගියේ? මට මතක නෑ. මතක නෑ? මේක හරි පුදුම වැඩන්නේ. දොස්තර මහත්තයාට අමු කැවිලාද? මට පරණ වෙච්ච කිසිම දෙයක් මතක නෑ. ඒක තමයි මගේ ලෙඩේ. ඔහෙලට පුළුවන්ද බේත් කරලා මගේ ලෙඩේ හොඳ කරන්න? දැන්නේ මට තේරුණේ. දොස්තර මහත්තයා හදන්නේ අපිව අන්දන්න. ඒව කොහෙද අපිත් එක්ක? බලමුකෝ මේකටත් හොඳ ගැටයක් ගහන්න. මොකෝ කල්පනා කරන්නේ? ඒකට බේත් නැද්ද? තියෙනවා දොස්තර මහත්තයෝ. සුමුදු ඔය කාපාට බෝතලය අරන් එන්න. උඹලා හදන්නේ මට ආයෙත් පෙට්‍රල් පොවන්නද? එකපාරක් පෙව්වා වගේම. අන්න දොස්තර මහත්තයාට මතක් වුණා. දැන් ලෙඩේ සුවයි නේද? මං ආයෙත් අහුණා නේද? රුපියල් 500ක් දීලා යන්න දොස්තර මහත්තයෝ. ලෙඩේ හොඳ වුණානේ. මතකය නැවත ආවනේ. දෙවෙනි පාරටත් මං අරුන්ට රැවටුණානේ. මේකට මොකක් හරි කරන්න ඕනේ. කිසිම දෙයක් ඔළුවට එන්නේ නැණි කරන්න. කොහොමද මුන්ට පාඩමක් උගන්වන්නේ? මොකෝ දොස්තර මහත්තයෝ මේ ගෙදර ආපු වෙලාව ඉඳන් කල්පනා කර ඉන්නේ? මූණත් එක්ක මැලවිලා. අසනීපයක් වත්ද?
නෑ නෝනේ. අර නසරානි කොල්ලෝ ටික මගේ ඩිස්පැන්සරිය ගාවින් බෝට් ලෑල්ලක් එල්ලගෙන බේත් දෙන්න පටන් අරගෙන. උණ්ඩ පුළුවන් නෑ බෙහෙත් දෙන්න. ඔව් නෝනේ. උන් එතන මොකද්ද නාඩගමක් නටනවා මදිවට මාත් දෙපාරක්ම උන්ගේ කපටිකම් වලට රැවටුණා. මට මේක මහ ලැජ්ජාවක්. කොහොම හරි උන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. අනේ ඔන්නෝවා තල්ල දාන්න මහත්තයා. බෑ නෝනේ. මුන්ට හොඳ පාඩමක් උගන්වනකම් මට නිින්ද යන්නේ නෑ. මේ ගමන මට හොඳ අදහසක් ඇවිල්ලා තියෙන්නේ. මම දැම්ම යනවා ආයේ. මහත්තයා ඉන්න මේ තේක බීලන්න. ඕන නෑ නෝනේ. අර බලන්නකෝ ආයෙත් කවුද එන්නේ කියලා. දොස්තර මහත්තයා නේද? ආයෙත් අමතක වෙලාද දන්නේ. දොස්තර මහත්තයාත් අතාරින්නෙම නෑ වගේ. මේ පාර මොන උඩර වැට්ටියක් හදාගෙන එනවද දන්නේ. කෝකටත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. දොස්තර මහත්තයා මොකෝ මේ ආයෙමත්? මට කිසි දෙයක් පේන්නේ නෑ. දොස්තර මහත්තයා අන්ධ වෙලාද? ඔව් මං අන්ධ වෙලා. මට කිසි දෙයක් පේන්නේ නෑ. අප්පට සිරි. ඔහෙලාට පුළුවන්ද මගේ පෙනීම නැවත ලබා දෙන්න? ඇයි මොකද කල්පනා කරන්නේ? බැරිද? සමාවෙන්න දොස්තර මහත්තයෝ. ඒකට නම් අපි ළඟ බෙහෙත් නෑ. ඒ ලෙඩේ අපිට හොඳ කරන්න බැරි නිසා මෙන්න දොස්තර මහත්තයාට රුපියල් 1000ක්. කො මේ කොයිද රුපියල් 1000ක් වෙන්නේ? මේ රුපියල් 500 යන්නේ. මාව රවට්ටන්නද හිතුවේ? ආන්න දැක්කද? දොස්තර මහත්තයාට පෙනීම ලැබුණ හැටි. කොහොමද අපේ බලේ? අයියෝ මේ පාරත් මම මුන්ට රවටුණානේ.